හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් මගේ channel එකේ මම වීඩියෝ voice නැතුව තමයි කරේ. මං හිතුවා ඇනලයිස් එකක් ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි කියලා voice එකක් නැතුව. ඉතින් මම තීරණය කරා voice කරන්න. මුලින්ම කියන්න ඕනේ මේ මගේ පෞද්ගලික ඇනලයිස් එක මන් දෙන්නේ. ඒ වගේම මාත් තාම ඉගෙන ගන්න කෙනෙක් ලොකු ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි මම. ට්‍රේඩ් ඉගෙන ගන්න ගමන් තමයි ඒකට උදව්වක් වෙන්න සහ බිඳුවේ ඉඳලා පටන් ගන්න අයට ආගෙන මෙතනට එන අලුත් අයටත් උදව්වක් වෙන්න තමයි මම මේ channel එක පටන් ගත්තේ. ඉතින් අපි බලමු අද මාගට්ටේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් අද පෙබ්‍රවරි 3 වෙනිදා මේ ඇනලයිස් එක කරන වෙලාව හරියටම 6:38යි හවස. හරි. අපි බලමු මම සාමාන්‍යයෙන් XRP විතරයි ඇනලයිස් කරන්නේ. BTC කරනවා. ඒත් මම ට්‍රේඩ් කරන්නේ XRP වල විතරයි. ඒකත් 50 මිනිත් එක තමයි මම ට්‍රේඩ් කරන්නේ. ඉතින් මගේ ඇනලයිස් එක හරියන අවස්ථාවක් තියෙනවා, වැරදින අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් අපි බලමු අද ඇනලයිස් එක කොහොමද කියලා. මම හිතනවා ඉස්සෙල්ලා මම දාපු එන්ට්‍රි දෙක ගත්තා නම් ඔයාලා මේ වෙද්දි ප්‍රොෆිට් කරලා ඇති කියලා. ඉතින් අපි බලමු අද දවසේ මාකට් එක අපිට මොන වගේ සිග්නල් ටිකක්ද දෙන්නේ කියලා. හරි යාළුවනේ ඉස්සෙල්ලාම මම මේ තියෙන ඩිකැල් ටික පොඩ්ඩක් අයින් කරගන්නම්. අපි අර මාකට් එක ඒ වලට එයි කියලා හිතුවට ඒ ආපු නැත්නම් තියෙනවා. ඉතින් මම ඒ ටික අයින් කරගන්නවා. නැත්නම් ඒක පොඩ්ඩක් අපිට කරදරයක් නිසා. හරි. ඒ වගේම සාමාන්‍යයෙන් දවස් 3ක විතර වගේ තමයි ආපස්සට ඇනලයිස් එකක් තියාගන්නේ. ඉතින් ඒ නිසා මම මේ ටිකත් අයින් කරලා දානවා. ඒ වගේම යාළුවනේ ඔයාලට ඩේ බයි ඩේ මාකට් එක කියන්නේ අර මෙහෙම මේ විදිහට මාක් කරගන්න දන්නේ නැත්නම් කියන්නේ දවසින් දවස තමයි මේ කඩියක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මේ එක දවසක මාකට් එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඔයාලට දාගන්න නැත්නම් ඒකත් මම කියලා දෙන්නම්. ඒක යන්න ඔයාලා රයිට් ක්ලික් කරලා settings වලට යන්න. settings වලට ගිහිල්ලා ඒකේ තියෙනවා මේ session break කියලා. මෙතන ආවම symbol එක නෙමෙයි event එකට ඇවිල්ලා මේ session break කියන එක එතනට ටික් එකක් දාගන්න. ටික් එක දාගෙන එතන okay එක දෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට දවසින් දවස පෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හරි. ඉතින් සාමාන්‍යයෙන් ෆික්ස් වලින් රේන්ජ් එක අඳිද්දී මම අර දවසින් දවස් තමයි ඒකයි කියන එකට අඳින්නේ. හරි. එහෙම කරද්දී මෙහෙම බෙදාගෙන තියෙන එක ගොඩක් පහසුයි. හරි යාළුවනේ. අපි දැන් බලමු අද මාකට් එකේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් මම ඊයේ දවසේ ඒක සම්පූර්ණයෙන්ම ඇඳ ගන්නවා. හරි. ඊට පස්සේ ඒකේ මම POC ටික වැලිවේරියා ලෝ එක සහ වැලිවේරියා හයි එක මම මාක් කරගන්නවා. මම අර තනි ඉරක් නැතුව මේ විදිහට රේන්ජ් එකක් මාක් කරන්න ඒක මට ටිකක් පහසු නිසා. ඔයාලට කැමති නම් ඒක තනි ඉරක් විදිහට මාක් කරගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඔයාලට පේනවා තියාදුනේ අද දවසේ වැලිවේරියා හයි එක ඊයේ දවසේ වැලිවේරියා හයි එකටත් ඒ දෙකම එකම ලෙවල් එකේ වගේ තියෙනවා. එතකොට මම ඒකම හොමදි කරගන්නවා ආයේ මම අඳින්න නැහැ. පොඩි මේකක් තියෙන ඒ නිසා මම ඒක මෙහෙම අඳ ගන්නවා. හරි. මම මේකත් අයින් කරගන්නවා මෙතනින්. හරි. ඊට පස්සේ යාළුවනේ අපි බලමු කොහොමද ඔයාලට පේනවා දැන් ඊයේ දවසේ අපි පෙරේද දවසේ මේක කියන්නේ පෙබ්‍රුවරි 1 වෙනිදා. එතකොට යාළුවනේ මෙන්න මේ zone එකට මාකට් එක හොඳට රෙස්පෙක්ට් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙතන සැරයක් විතර රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දවසේ මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ වැලිවේරියා හයි එකෙන් ඊයේ දවසේ.
සෝරි ඊයේ දවසේ නෙමෙයි පෙරේද දවසේ වැලිවේරියා හයි එකෙන් තමයි ඊයේ දවසේ මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මට කියන්න උවමනාව තියෙන්නේ වැලිවේරියා ලෝ එක වැලිවේරියා හයි එක සහ POC එක. ඔන්න ඔය කී ලෙවල් තුනට මාකට් එක ගොඩාක් රෙස්පෙක්ට් කරනවා. ඉතින් මේ ලෙවල් ගොඩාක් වැදගත්. ඒක තමයි මට කියන්න ඕන උනේ. ඉතින් අද ටික මම අදගත්තා. අපි බලමු අද මාකට් එක මොන වගේ තැනකද ඉන්නේ කියලා. ඉතින් ඕවරෝල් ගත්තා මාකට් එක ටිකක් බෙයාරිෂ් කන්සෙප්ට් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ගොඩක් ලොන්ග් ට්‍රේඩ් බලන්නේ ෂෝට් කරන්න තමයි. කොහොමද අද අපි බලමු දැන් අපි කී ලෙවල් ටික මාක් කරගත්තා. ඊළඟට අපි බලමු ඇබ්සෝප්ෂන් හරි එක්සෝප්ෂන් එක හරි මාකට් එක තියනවද කියලා. ඉතින් මම මෙතන ඊයේ බලාගෙන හිටියේ උනට එතන මට කන්ෆර්මේෂන් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මම එතන ට්‍රේඩ් එකක් ගත්තේ නැහැ ඒ නිසා. ඊට පස්සේ මාකට් එක පල්ලහැට ආවා. ඉතින් ඇවිල්ලා මෙන්න මෙතනින් මට මේක නම් ගන්න බැරි වුණා යාළුවනේ. ඔයාලට පේනවා මෙන්න මෙතනින් මම ගමු ලයින් එක. ඒකට කෙලින්ම අඳ ගන්නවා. ඒකට කෙලින්ම අඳගමු. තර ලයින් එක. එතකොට යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන මාකට් එක ඇබ්සෝප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඇබ්සෝප්ෂන් එක සහ එක්සෝප්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම ඒ ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. මම තේරුම් ගත්ත විදිහට මම පොඩ්ඩක් පහසු මට ලේසි විදිහට තමයි මම තේරුම් අරන් ඉන්නේ. ඒ විදිහට මම පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඇබ්සෝප්ෂන් එකක් කියන්නේ ඒක ඇබ්සෝප්ෂන් එක්සෝප්ෂන් සාමාන්‍යයෙන් බලන්නේ මේ CDV එක හෝ CVD එක. ඔය ඉන්ඩිකේටර් දෙක තමයි දාගන්න තියෙන්නේ. ඉතින් මේක දාගෙන එතන මේ CDV එක පහළට ඇවිල්ලා ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි ඩයෝජනස් බලනවා වගේම තියරි එකක් තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඩයෝජනස් වල ඉර ඇඳගන්නේ ඇදේටනේ. මේක අඳින්නේ කෙලින්. ඔය වගේ පොඩි වෙනසක් මේකේ තියෙන්නේ. ඒක හරියට ඔලුවට දාගන්න පුළුවන්. මම ඒක වෙනම වීඩියෝ එකක් කරන්න ඒක ඔයාලට පහසුවක් වෙයි. හරි යාළුවනේ. දැන් මෙතන මාකට් එක ඇබ්සෝප්ෂන් එකක් දීලා තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ඇබ්සෝප්ෂන් එක වලට දැන් මෙතන තව ටිකක් පල්ලෙහාට ආව නම් හොඳයි. කොහොමවත් මාකට් එක එතනින් ටිකක් අප් වෙලා තියෙනවා. ඉතින් මෙතන ගත්තොත් යාළුවනේ මෙතනත් ඔයාලට පේනවා මාකට් එක මේ ලෙවල් එක ගත්තොත් මම මේ දැන් මෙතන උඩට ගන්න. මෙතන මාකට් එක ටච් වෙලා තිබුණාට CDV එක ටච් වෙලා නැහැ. ඒකට තමයි එක්සෝප්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට මෙතන ඇබ්සෝප්ෂන් එක දෙන්න කලින් එක්සෝප්ෂන් එකක් දීලා මාකට් එක පල්ලහැට ඇවිල්ලා තමයි මෙතන ඇබ්සෝප්ෂන් එක දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් අපිට දැනට මේ දෙකම අපිට මික්ස් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බලමු මාකට් එක අපිට ඊළඟට මොන වගේ තැනකදී එන්ට්‍රි එකක් දෙයිද කියලා. ඉතින් මම මේ මොන ලෙවල් බලුවත් ඇබ්සෝප්ෂන් එක එක්සෝප්ෂන් එක අනිවාර්යෙන් බලලා තමයි මම එන්ට්‍රි එකක් ගන්නෙ. ඒකත් කියනවනේ ඒක මේ ඉරවල් අඳගෙන තියාගන්නේ. මම සරින් සරයට ඒක ෆෝන් එකෙන් හරි මේ මැෂින් එකෙන් හරි බලනවා. එතකොට එහෙම ලෙවල් වලට ඇවිල්ලා අපිට එන්ට්‍රි එකක් ගන්න පහසුයි. ඉතින් මං හිතනවා මෙතන අපිට ආයේ ගොඩක් දුරට ඇබ්සෝප්ෂන් එකක් දෙයි කියලා. කොහොමවත් බලමු. දැන් මේ ලයින් එකටම මෙතන මේ ලයින් එකටම මේකත් ඇඳ ගන්නවා. මම මේක ඇඳ ගන්න විදිහේ හැමදේම වෙනම වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් මම හිතනවා ගොඩක් දුරට මේක මෙතනට ඇවිල්ලා මාකට් එකත් මොකක් දුරට ඇවිල්ලා ඇබ්සෝප්ෂන් එකක් දෙයි කියලා. ඉතින් ඒ කන්ෆර්මේෂන් එකක් හම්බුනොත් අපිට පුළුවන් මෙන්න මෙතනින් මම ගොඩක් දුරට මෙන්න මේ හරියට විතර මාකට් එකේ එයි කියලා. සමහර විට ඊට වඩා උඩට මාකට් එකේ එන්නත් පුළුවන්. කොහොමද මේ හරියෙන් normally දාන්නම්. මේක ස්ටොප් ලොස් එක අපිට දාගන්න පුළුවන්. ඊ දවසේ කියන්නේ වැලිවේරියා හයි එකට ටිකක් උඩට වෙන්න. ඒ වගේම ටාගට් zone එක අපිට මෙතන ලෝ එකට දාන්න පුළුවන්.
අපි බලමු මාකට් එක මොන වගේ දෙයක් අපිට දෙයිද කියලා කන්ෆර්මේෂන් එකක් දුන්නොත් ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්න. ඒ වගේම කියන්න ඕනේ මෙතන කිසිම ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් කිසිම නෙමෙයි දෙන්නේ. ඔයාලගේ කන්ෆර්මේෂන් බලන්න, ඔයාලගේ ඇනලයිස් එකක් කරන්න, කරලා ඒ ටිකත් එකතු කරගෙන හොඳ එන්ට්‍රි එකක් ගන්න කියලා හැමෝටම කියනවා. ඉතින් එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ වීඩියෝ එක නරඹට ගොඩක් ස්තුතියි. අපි හෙට දවස් ඇනලයිස් එකෙන් හම්බෙමු. මෙතන chance එකක් ආවොත් එන්ට්‍රි එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මෙතන මේ අවසාන වෙනකම්ම TP තියන්න බලාගෙන ඉන්න එපා. ටිකක් මාකට් එක පහළට ආවම ඔයාලගේ ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගන්න. අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එක මූව් කරගෙන මේ TP අන්තිම වෙනකන් ආවට